මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ප්‍රූව් කරන්න පළවෙනි වතාවට ලූප් හෝල් ෆ්‍රී බෙල් ටෙස්ට් එක්ස්පෙරිමන්ට් එකක් කරපු යුනිවර්සිටි එක. ඩෙල්ෆ් යුනිවර්සිටි නෙදර්ලන්ඩ් 2015. මේ යුනිවර්සිටි එකේ එකිනෙකට ඈතින් තියෙන ලැබ්ස් තුනක තමයි මේ පරීක්ෂණය කරේ. මෙතනදී ප්‍රූව් කරන්න උත්සාහ කරන්නේ ක්වොන්ටම් අංශු එහෙමත් නැත්නම් ඉතා කුඩා උපපරමාණුක අංශු දෙකකට හරිම අద్භූත විදියට එකිනෙක අතර කනෙක්ෂන් එකක් තියාගන්න පුළුවන් කියන එක. විශ්වයේ කොච්චර ඈතින් තිබුණත් එන්ටැන්ගල් අංශු දෙකකට පුළුවන් කම්බයින්ඩ් සුපර්පොසිෂන් එකක ඉන්න. උදාහරණයක් A spin up නම් B spin down මේක state 1 කියලා ගමු. A spin down B spin up මේක state 2 කියලා ගමු. මේ possible states මේ state දෙකේම එකම වෙලාවෙ ඉන්න පුළුවන් entangle අංශු දෙකකට. මේකට තමයි entanglement කියන්නේ. Bell test experiment එකෙන් prove කරන්නේ මේ entanglement ඇත්තද කියන එක. කලින් ඉඳලම මේ state දෙකෙන් එකක් තිබුණේ නෑ. hidden variable නෙමෙයි superposition එක තිබුණේ කියන එක සහ මේ පරීක්ෂණයේදී අංශු දෙක අතර ආලෝකයේ වේගයෙන්වත් කමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ කියලා තහවුරු කරන්න තමයි මේ වගේ සෙටප් එකක් සහ අඹුලස් මිනුම් ගැනීමක් කරන්නේ. ඉතින් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ මොකක්ද? බෙල් ටෙස්ට් පරීක්ෂාව කියන්නේ මොකක්ද? සහ මේක කරපු විදිය ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.